මම එහෙම කතාවක් කළොත් ඒගොල්ලන්ට අතීත කාන්තිය අනාගතේ කාන්තිය වර්තමානයේ නැද. දැන් කිරිබොන පුංචි දරුවෙක් ගන්නකො. කිරිබොන පුංචි දරුවට දැන් ඔයගොල්ලෝ කියන අතීතය තියනවාද? අනාගතේ තියනවාද? නෑ. එතකොට කිරිබොන දරුවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක්ද? රහතන් වහන්සේද කෙනෙක්ද? මහා පුරුෂයෙක්ද? නෑ. එතකොට අතීතය අනාගතය පුංචි දරුවට නෑ. දහරකෙක් ගන්න සංකල්ප ටිකක් ප්‍රකාර යනවා. අතීතය ගැන හිතන්නේ නෑ අනාගතය ගැන හිතන්නේ. ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක්ද? නෑ. එහෙමනම් ඔය කියවෙච්ච කාරණා ඔක්කොම කොහෙ තියෙනවද? ලෝකයේ ඇතුළේ තියෙනවා. හරි? මේක ජීවිතේට කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක්. මගේ ඒකනේ මම අර කිව්වා අස්ලෝමයක් ජීවිතාව පිළිනවයි කියලා. ඒ තමයි අමාරුයි කියලා මේ වැඩේ. අපි කියන කිසිම දෙයක් ගැලපෙන්නේ නැහැ මේක. ඒ ඔය සම්මතය කරනද? ඔය කියන්නේ ඔකත් එකක් තමයි අතීතේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ අනුව අතීතයේ අන්තයක් අනාගතයේ අන්තයක් වර්තමානයේ මැදයි. අන්නේ විදියට හිතියොත් තමයි මේ සිද්ධානිය ගෙවෙන්නේ. සන්නාවශය වෙන්නේ කියන එක. එතකොට අර පුංචි දරුවා ඉන්න මට්ටම දැන් පුංචි දරුවෙක් ගන්න කිරිවන පුංචි දරුවෙක් තොපිල්ල උඩ ඉන්නකොට අර ටින් ගාන එකක් එල්ලලා තියෙනවනේ. දැන් ඕක එල්ලලා තියෙන මට්ටමම අන්තයක් කිව්වොත්. ඕක දකින්න මට්ටමම අන්තයක් කිව්වොත් පුංචි දරුවා. මොකද්ද දන්නේ දැන්? පුංචි දරුවාට මේකේ චේතනාව සකස් වෙන්නේ නැහැ. මේක මේ අවල් දෙයක් ආපාද නිපාත කියන ප්‍රඥප්තිය තියෙනවද නෑනේ. එතකොට ඒක දකින්න මට්ටමම අන්තයක් කිව්වොත්. ඇයි මේ අතීතයේ අන්තයක් කියලා කියන්නේ? නැත්තම් පුංචි දරුවා මැරුණොත් පිටිනම් පාන්න ඕන නේ? ඇයි මේක මෙහෙම වුනේ? දැන් පුංචි දරුවා අර ටින් ගාන එක දැක්කයි කියලා මේ මොකද නෑ නේ? යා දකින්න මට්ටමම අන්තය. අතීත අන්තය අහුවෙලා යාර. ඉස්පස් අන්තයක් අහුවෙලා යාර. සක්කාය අන්තයක් අහුවෙලා යාර. ඔක්කොම අන්ත ටික අහුවෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන විදිහට මම කියවනේ අතීතයේ අන්තයක් අනාගතයේ අන්තයක් කියලා. ඔය දෙකෙන් කියවෙන්නේ මොකක්ද ඇත්තටම? මොන වගේ දෙයක්ද කියවෙන්නේ නැත්තේ? අතීතන්තය කියන්නේ දුක්ඛ සත්‍යය. තේරෙනවද? අනාගතන්තය කියන්නේ සමුදය සත්‍යය. ඒක වෙන්නේ කොහොමද දන්නවද? දැන් පෙර ජීවිතේ අර පුංචි ළමයාගේ හිතට ප්‍රබෝධ හිතනේ දැන් තියෙන්නේ. ඒක කෙලෙස් නෑ නේද? ආගන්තුකව තාම. නමුත් ඒ මනෝ විඥාණය තුළ ඒ භවංග සිත තුළ ඒ මකුලුව දැලවියාගෙන ආවා වගේ ඈ මකුලුව දැලවියාගෙන ආවා වගේ ඒ විඥාණය තුළ තණ්හානුසය අවිජ්ජානුසය නැද්ද? ඒක නේද අන්තයක් වෙන්නේ. නැත්නම් පුංචි ළමයා මම මුදින් හත් වෙන්න ඕන පින්නම් පාන්න ඕන නේද? ආන්න ඒක නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ ස්පර්ශිකාන්තයක් සමුදේකාන්තයක් නිරෝධය මතයි කියන්නේ. එතකොට අපිට මොන දේ අපිට සිදිරි පිටට රුපියක් හම්බ වෙනකොට මොන විදියට හිතුවත් අහු වෙනවම නේද? ඒ කියන්නේ ලෝකයේ ඇතුළේදී අපිට ස්පර්ශ ආයතන හයෙන් ඇය කන නාසය දිව ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හයෙන් මොනම විදියකට හිතුවත් අහු වෙනවා. අහු වෙනවම තමයි. එතකොට අහු වෙනවම තමයි නම් අපි මේ අන්ත දෙකට නොඇති නැද ඉන්නේ කොහොමද? ඔන්න දැන් ඇහැට රූපයක් පේනවා. පේන අවස්ථාව තුළ මොන විදියට මේ කර්ණම් ගැහුවත් අහු වෙනවම තමයි. අහු වෙනවා තමයි. කොහොමද එතකොට නැද ඉන්නේ? අපු පොඩි එක්කෙනාගේ පැත්ත දුක්ඛ සත්‍යය. ඈ තාම සමුදේ රස හදාගත්තේ නෑ. යා පොඩි තාම. එතකොට වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? වැඩියෙන් හිටිනවා. ඒකනේ වැඩි හිතුණා කියලා කියන්නේ. වැඩි හිටිය. ඒකට ස්පර්ශය අමුදේ අන්තය කියලා. එහෙම නැත්නම් අතීතාන්තය අනාගතාන්තය අට ගන්නවා නේ. එතකොට අර පොඩි එක්කෙනාගේ මට්ටමම අන්තයක් වුණා. මේ පොඩි එක්කෙනා අතීතය ගැන හිතන්නේ නැහැ අනාගතය ගැන හිතන්නේ නැහැ. පොඩි එක්කෙනාට තියනවාද මං අතීතේ මෙහෙම කරා දැන් මෙහෙම කරන්න ඕන අනාගතය කියලා හිතන්නේ නැහැ නේ. දැන් අපි හිතන් ඉන්නේ අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මැදයි කියන්නේ අතීතයේ කියපු කරපු දේවල් ගැන හිතන්නේ නැහැ අනාගතයේ කරන්න තියෙන දේවල් ගැන හිතන්නේත් නැහැ වර්තමානයේ මේ මොහොතේ විතරක් ඉන්නවා ඒකත් එකාන්තයක් තමයි නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කර ගැඹුරු ඒක ලෝකේ තියෙන එකනේ බුදුහාමුදුරුවෝ දේශනා කර ඒක ඔయిత හාස්පසින්ම කිඳා බහැපු ප්‍රඥාවෙන් දැකිය යුතු දෙයක් ඔය තියෙන්නේ ඔකත් එකක් තමයි නමුත් ඕක නෙමෙයි යථාර්ථය ඕක නම් පොඩි එක්කෙනා නිවන් දැකලා තියෙනවා නේ පොඩි එක්කෙනා අතීතය ගැන හිතන්නේ නැහැ අනාගතය ගැන හිතන්නේ නැහැ. එතකොට ඔක වෙලා තියෙන්නේ මෙහෙම. දැන් පෙර කර්මයෙන් හටගත්ත මේ සවිඥානික ශරීරයේ හටගත්ත මේ විඥානය තුළ තියෙනවා නේද නාම රූප සලආයතන පස්ස වේදනා කියන දේ. තියෙනවා. ඒක නේද පොඩි එක්කෙනා මරුණොත් ආපහු උපදින්නේ නිවන් දැකින්නේ නැත්තේ. අන්න ඒකයි අන්තය කියලා කියන්නේ. අර භවංග සිතේ මට්ටම අන්තය තියෙනවා.
ඒකට පොඩි එක්කනාගේ ස්පර්ශ මට්ටමම අන්තයක්. ස්පර්ශ මට්ටමම අන්තයක්. එතකොට තාම වෙලා තියෙන මොකක්ද නේ අලුතෙන් නව කර්ම සකස් වෙන්නේ නැහැ පොඩි එක්කනා. අතීත තියෙනවා. අතීත කර්ම ටික තියෙනවා නව කර්ම සකස් වෙන්නේ අලුතෙන්. අලුතෙන් වැඩ පටන් ගත්තේ නැති එක විතරයි තියෙන්නේ. අලුතෙන් වැඩ පටන් ගත්තේ නැහැ. නමුත් ගිය ජීවිතේ පුරාණ කර්මයෙන් හටගත්ත මේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය කියන මේ ස්පර්ශ ආයතන හයත් එක්කම ආපු වර භවංග හිත තියෙනවනේ. ඒ භවංග හිත වගේ තමයි මකුළුවා. දැල වගේ තමයි මේ ශරීර පුරුව. එතකොට මකුළුව දැල වියලා ඉන්නකට වෙලා ඉන්නවනේ. ඒකනේ මම එදත් ඔයගොල්ලන් ඉදිරිපත් කරේ. මකුළුව දැල වියලා ඉන්නකට වෙලා ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? ටිකක් පොඩි එක්කනා ලොකු වෙලා අනුකරණය පංච විඥානයට කියන අනුකරණය වුණාට පස්සේ අර මනෝ විඥාන මට්ටමින් ගැටෙන දේවල් වලට නම් කිරීමක් වෙනවනේ. ඉන්නවා තියනවා කියලා. භවපත්‍ය ජාති වෙනවනේ. නේ? අන්න එතකොට මොකද්ද වෙන්නේ? නිදාගෙන හිටපු සත්තු ටිකක් නැගිටලා යනවා. එතකම මනෝ විඥාන මට්ටමින් සිද්ධ වෙවි තිබ්බා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර ලෝකේ තියෙන දේවල් ඇහැට කනට නාසයට දිව ශරීරයට කියන ওই පංච විඥානයත් ඇති වුණාට පස්සේ දැන් දෙක එකට වැඩ කරන්න ගන්නවා. මම මගේ ආත්මය වෙලා. ඊට ඉස්සර වෙලා මනෝ විඥාන මට්ටමින් අරක ඇති වෙමින් නැති වෙමින් තිබුණා. ඒකට කියනවා ස්පර්ශාන්තය. ඒකට කියනවා අතීතාන්තය කියලා. මොකද පුරාණ හේතුන් හටගත්ත ටික නෙවෙයි. නැත්නම් පොඩි එක්කෙනා නිවන් දකින්න බෑ. අන්න එතන තමයි අතීතාන්තය තියෙන්නේ. ඒකට අනාගතාන්තය වෙන්නේ අර නව කර්ම සකස් වීම නේ. නව කර්ම සකස් වීම වෙන්නේ. දැන් තේරුණා අන්ත දෙක. එහෙමනම් දැන් වර්තමානයේ නැදයි කියලා කිව්වා. එහෙමනම් දැන් අපි වර්තමානයේ ඉන්නේ කොහොමද? ඔන්න ඔතනයි දැන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නවද අපි යන්නේ කොහොමද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට වෙන මුකුත් ඕනේ නැහැ. මැප් එකක් අය කියන්නේ පොඩ්ඩක්වත් අංශකයක්වත් මෙහා එනවද එහා යනවද කියලා බලා ගන්න තියෙන එකම ඉලක්කය ඔක තමයි. ඔතන තේරෙනවා අපි. ඇත්තටම අපි මැද වර්තමානයේක ඉන්නවද? අපි රැවටිලාද තියෙන. කෙනාගෙන් අහගන්න පුළුවන් ඕන. මේ දර්ශනේ තේරුණාට පස්සේ කෙනෙක්ගෙන් මේ මම මෙහෙම තියෙනවා මෙහෙම දන්නේ නැහැ කියලා හොයන්න දෙයක් නැහැ. තම තමන්ගෙම ප්‍රශ්න කරලා බලනවා ඒකට. කොහොමද මේක මෙහෙම වෙනවද? කියලා ඒ කියන්නේ ඒක අර මාලිමාවෙන් බලනවා වගේ බලා ගන්න. දැන් ඔයගොල්ලන්ට ඇසිඩ් පිට රූපයක් හම්බ වෙනවා. එතකොට ওই රූපයක් හම්බ වෙන තැනේදී ඔන්න ඔතන ඔයගොල්ලෝ මැද වෙන්නේ කොහොමද? දැන් මේ දේශනාවේ මම ඔක ඉදපත් කරා. දැන් මොන විදියට හිතුවත් වැඩක් නැහැ දැන්. ඒ හම්බ වෙන රූපය පිළිබඳව මොන විදියකට හිතුවත් අහු වෙනවම නේද? අහු වෙනවම තමයි මොන විදියට මොන කරණම් ගහුවා අහු වෙනවා තමයි. ඒකනේ කියන්නේ පුණ්‍යාපි සංස්කාර අපුණ්‍යාපි සංස්කාර කියන දෙක කොතනින් බැලුවා සිද්ධ වෙනවා කියලා. ඒක කියන්නේ. එහෙමනම් අපි මිදෙන්න නම් වර්තමානයේ ඉන්න ඕන කොහොමද? රූපයක් හම්බ වෙන තැනකදී කොහොමද ඉන්න ඕන? දැන් ඔයගොල්ලන්ට රූපයක් හම්බ වෙන තැනක ඔයගොල්ලෝ මොන විදියට හිතුවත් වැඩේ වෙනවම තමයි එහෙනම්. එහෙමනම් ඔයගොල්ලෝ රූපයක් හම්බ වෙන තැනක ඔයගොල්ලෝ ඒ රූප සංඥාව ඔයගොල්ලෝ දැකිය යුත්තේ කොහොමද? දකින්න ඕනේ නැහැ මං කිව්වේ. ඔයගොල්ලෝ හිතලා කියන්නකෝ බලන්න. දැන් අපි ඉස්සර නම් මොකක් හරි රූපයක් හරි දැකලා ඊට පස්සේ අනිත් එක ගන්නවා. ඊට පස්සේනේ. එතකොට අහුවෙලා ඉවරයි. අහුවෙලා ඉවරයි. එතකොට ගිනි ගොඩට ඇහැලා ඉවරයි. මේක දාපු විදිහට මොන හරි කරලා කඩන්නේ දැකලා අල්ලගෙන ඔක්කොම ඉවරයි. එතකොට ඒකෙන් ගොඩනේ ඈ? ඒකෙන් තියෙනවා. එතන තමයි ලාංජාව කියලා දෙකක් ඇතුලේ ඉන්නවා. ඒ අසහගන්නේ සැප වේදනාවක් කන්තිය දුක් වේදනාවක් කන්තිය උපේක්ෂා වේදනාවක් නැද. උපේක්ෂා වේදනාවෙත් තියෙන්න බෑ. එතන මොහොන සේද. වර්තමානයේ අතරින් යන්නේ. ඔතන උපේක්ෂාව අතනක්. අර හය ආකාරයක්. ඔය හය ආකාරයක් කියනවා තමයි. මේ හය ආකාරයෙන් කියන්නේ එකක් අහුනොත් ඔක්කොම හරි. අතීත අනාගත වර්තමාන තමයි ජීවිතේ. ඔව් ඒ ස්වාමීන් වහන්සේලා ආපු විදිහින් තමයි ඒ කිව්වේ. බුදුහාමුදුරුවෝ හතර පාරක් සාදුකාර දෙනවා. අපි හතර පාරක් සාදුකාර දීලා කියනවා මහණෙනි ඔබලා ඔක්කොම සුභාසිතය කිව්වේ. ඔබලා ඔක්කොම හරි. නමුත් එතකදී උගත් මම එදා ඒ අජිත මෙත්තේ ප්‍රශ්නේදී කිව්වේ ස්පර්ශ එක්කන්තය සම්ද එක්කන්තය නිරෝධය මැදයි කියලා. ඒ කියන්නේ මේ දර්ශනේ දැක්කට පස්සේ ලෝකේ තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන් යන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් හැබැයි තැවරෙන්නේ. දැන් එතකොට තැවරෙන්නේ නැතුව නැද ඉන්න විදියයි මම අහන්නේ. මේ විස්තරේ කොහෙන් හරි ගලපලා නැද මම එන්න ඕන මෙන්න මේ විදියට හිතියොත් මේක නැද වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ මෙන්න මේ විදියට හිතියොත්. දැන් ඕක දැක්කට පස්සේ අපිට කිසිම ඕන වැඩක් කරන්න පුළුවන්. නමුත් රැවටෙන්නේ නැතුවයි මම අහන්නේ. ඒ රැවටෙන විදිය Taman දකින්න විදියයි මම අහන්නේ. රැවටෙන්නේ නැතුව ඉන්න නම් මෙන්න මේකයි විය යුත්තේ කියන එකයි මම අහන්නේ. පසාත දානවා සාමාන්‍යයෙන් අර අස්බෝක්ෂය දාගෙන වගේ ඒ වගේ එකක් මම අහන්නේ. ඒ කියන්නේ කෙලින් මාර්ගයට බහලා නෙමෙයි. මේක ධාතු වලින් හදලා තියෙන්නේ මේක මෙහෙමයි කියලා නෙමෙයි මම අහන්නේ.
ඒක අහුවෙන්නේ නැති වෙන බලන විදිය මම අහන්නේ. එතකොට දැන් දේව විඥානයේ තියෙන ස්කන්ධ රුධිර ගමකමක් තියෙන. වෙන හරි ගන්න මම අහන්නේ මේක අපි කෙල්ලේ මේකට බහින්න නැතුව මේක හටගන්නේ මෙහෙමයි කියන විදියයි මම අහන්නේ. එතකොට රූපය අහුවෙලා නැහැ. කෙල්ලේ රූපය අහුවෙලා නැහැ. මේක හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි. ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි. ඒක මම ඔය ස්පර්ශයෙන් තමයි සිද්ධ වෙන්නේ. ස්පර්ශය කියන්නේ ඒක ස්පර්ශයම අන්තයක් නා. ඒ අන්තයෙන්ම මිදෙන්න නම් මම අහන්නේ ඒක. අන්තයෙන්ම මිදෙන ක්‍රමයයි මේ අහන්නේ. ඒ සමුදය එකාන්තයක් ස්පර්ශය එකාන්තයක්. නිරෝධය නැද. නිරෝධය නැද. දැන් මේ කන්නාඩිය දිනවනේ. නේ? ඔය දැන් කන්නාඩිය ඔන්න දිනනවා. දැන් මහත්ය ඇවිල්ලා මේ කන්නාඩියට ඉන්නේ තියෙන රූපය බලාපොරොත්තු වෙනවා. අතීතේ. අනාගතේ. දැන් වර්තමානයේ ඇවිල්ලා රූපය ගන්න මොන බලන්න පුළුවන්ද? පුළුවන් නේද? එතකොට දැන් ඕක බාල්ලි කරලා කවුරු දිනවත් අරගෙන ඇවිල්ලා කන්නාඩියට ගන්න තමයි පැත්තේ. තමයි. ෂුවර්නේ? කන්නාඩිය ගාව කිසි දෙයක් ගියයිනේ. තිරනකටට අහුරු දාන්න ඕනේ. කන්නාඩිය ගාවනේ. එතකොට දැන් කන්නාඩිය ගාවට එන්න ඉස්සෙල්ලා ඡායාව තිබුණේ නැහැ. අතීතන්තේ නේද එතන? ඔව්. ආවට පස්සේ අන්න පිළිබිඹු කියන එක මම ඔතෙන්දී වටින් එනවා කියලා කිව්වේ ඒකයි හරිද? ඒක ස්පර්ශන්තය අහුවෙන්නේ නැහැ නේද? පිළිබිඹු කියන තැන. එකම තැනයි අහුවෙන්නේ නැහැ. එතකොට වර්තමාන මොහොතේ දැන් මෙහෙම කල්ලි කරලා මෙහෙම කන්නාඩිය අරගෙන මෙහෙම බලනකොට තියෙන රූපයක්ද මේ බැරිද? නැති ඉතිවිතරද? බලන්න ඇසිබිලිට රූපයක් හම් වෙනකොට දකින්න පෙර තිබ්බා නෙවෙයි. හරි? දැන් ඔයගොල්ලෝ ඉන්නේ එහෙම නෙවෙයි. දැන් කන්නාඩි ගාවට එන්නේ තියෙන රූපය බලාපොරොත්තු වෙන්නේ. නෑ නේ. දකින්න පෙර තිබ්බා නෙවෙයි. දැක්කට පස්සෙත් තියනවා නෙවෙයි. හරි? දැක්කට පස්සෙත් තියනවා නෙවෙයි. නැතිවීම පෙර නැතිවීම හටගත්තා. ඒක නැතුවම නෙවෙයි. දැන් දකින්නේ වර්තමාන තුල නේද? දකින්නේ වර්තමාන තුල. එතකොට දකින්නේ වර්තමානයේ තුන මෙන්න දැන් මේ වර්තමානයේ. හරි? දැන් අතීතේ එකක් නෙවෙයි මම බැලුවේ. දැන් තිබ්බා. දැන් මම වර්තමානයේ නෙවෙයි ඉන්නේ. කොහෙද? දැන් අතීතේ තියෙනවද? බලපෑද? නෑ. අනාගතේ තියෙනවද? නෑ. වර්තමානයේ? නෑ. දැන් මේක ඇවිල්ලා බලන්න බැරිද නේද? මේ වගේ ඔයගොල්ලෝ මේක දිහා බලන්න. මෙයා දිහා බලන්න. අර දිහා බලන්න. යම්කින්ච සම්මේ ධම්ම සබ්දං කරන්නේ ධම්ම. හේතුන් පටිච්ච සම්මුතං හේතු බංගාලීති. දැන් මාත් මේක දිහා බැලුවනේ. අහ බලා ගන්න අනිත් පැත්ත හරිනවද? දැන් මොකද විශ්වාසෙ නිර්දනානේ. දැන් දැන් කියන්නේ මොකද? තමන්ගේ ඡායාව නෙවෙයි තියෙන්නේ. බලපන් නිකන් විතරද? ඔන්න හොඳේ බලලා ගිහිල්ලා එනවා දැන් ඔන්න කොහොමද? මොකද උනේ? උගේ ඡායාව නෙවෙයි කියලා තුනේ. ඌ දැන් හිතනවා බල්ලෙක් ඉන්නවා කියලා. හරි? අතීතන්තයක් අහුවෙලා. දැන් වර්තමානයේ දවුනානේ. දවුනා. දැන් ඒක මොකද කරන්නේ? යාගේ කාය කම්මේ මොකද? වචී කම්මේ මොකද? මනෝ කම්මේ මොකද? ඔන්න කව කම තුනේ හටගන්නේ. සිතයි වචනේ ඉන්නේ. දැන් මොකද්ද කරන්නේ? බල්ලා බුරන්නේ නැද්ද? උගේම ඡායාව නැහැ වතුර වැදලා තියෙනවා බුරනවා. පනින්නේ නැද්ද? බුරන එකට කියනවා වචී. කයින් එකට කියනවා කාය. කන්න පයින් බල්ලානේ. බල්ලා දැන් කන්න පැල්ලි ඉවර වෙලා ගහක් මුලට ඇවිල්ලා ඉන්නවා දැන් läගලා. හරි? දැන් බල්ලාට හිතනවා නේද අපේ තාගේ කියලා. ඒකට කියනවා මනෝකම්මනේ නේ. ඒ වගේ දැන් ඔය මහත්තයා හිතනවා අතන අම්බලනේ කුටිය තියෙනවා. ඒක අර බල්ලා හිතන එක තමයි දැන්. තේන්න? අතන අම්බලනේ කුටිය තියෙනවා. අතන සංජීවනස ඒ කුටිය තියෙනවා. ඒක තමයි අර බල්ලා වලට එදිලා බුරලා අපන්න ගාලා දැන් මහත්තයා ඉන්න තැනින්නේ. බල්ලා හිතනවා වගේ අර වලේ බල්ලෙක් ඉන්නේ. ඒක දැන් මහත්තයා ආවම මොකද කරන්නේ කියලා. ජම්මු නම්බර මාව කුටියට ගිහලා කියලා ආපහු කුටිය කාට යනකොට මොකද වෙන්නේ? මෙන්න මේක දකින්න වගේ ඉස්පාජන කරනවා. ආපහු මෙහෙම අයින්වට පස්සේ ඉස්පාජන කරනවා. ආපහු මෙහෙම දකින්නකොට ඉස්පාජන කරනවා. බල්ලා කරන්නේ මේකද කරන්නේ. එහෙමනම් රූප චක්කු විඥාන කියන ඔන්නතෙන් ස්පර්ශය සකස් වෙනවා. ඒ ස්පර්ශය තරම නිරුද්ධ වෙනවා. නමුත් නිරෝධය හැටියට දකින්නේ නැහැ. වර්තමානයේ මේ ලෝකෙ කිසි කෙනෙක් වර්තමානයේ නැහැ. රහතන් වහන්සේ නමක් කැරෙන්න වර්තමානයේ ඉන්න කිසිම කෙනෙක් නැහැ. එතකොට දැන් වර්තමානයේ ඉන්නවා කියන්නේ මොකද්ද? අන්න අර කන්නාඩිය උපමාව දෙන්නේ ස්පර්ශ ආයතන 6ම උනෝත් කියන දවසක. පෙර නොතිබීම. ඔක්කොම විදියක් කොහොමද? පෙර නොතිබීම හට ගන්නවා. ඒක නැතුව නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අහින්න පෙර තිබ්බා නෙවෙයි. නේ? අනුන්ට පස්සෙත් තියනවා නෙවෙයි. පෙරණට බීමාට ගත්ත ඉතින් නැතුව නෙවෙයි. එතකොට ඔය දර්ශනයෙන්ම හිතලා බලන්නකො ඔය කන්නාඩියේ මට්ටමටම වුණොතින් අපිට නිමිති හිතෙන්නේ. අනිමිත්ත චේතෝ විමුක්තිය. එතකොට ශුන්‍යත චේතෝ විමුක්තිය. එතකොට ඉතින් අපි දැන් කන්නාඩිය අපිට ඇත්තටම විද්‍යාව තියෙනවනේ ඕන ප්‍රොබ්ලම් එක. නමුත් අපිට මෙතන විද්‍යාව තියෙනවනේ. බලලා කන්නාඩියේ වතුර දේශනේ අවිද්‍යාව. අපිට එතන විද්‍යාව. එහෙමනම් දකින්න පෙර තිබ්බත් නෙවෙයි. දැක්කට පස්සේ තියෙනවා පෙරණතු බීම හට ගන්නවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඔන්න ඔය දැන ඉන්න එක තමයි නැද පිළිගන්න. පල්ලගුපම ආවුත් මේ රසම් දැන් ඔයගොල්ලෝ ඉන්න ආයතන ආයි. අපි
අපිට දැන් ওই විදිහට උනොත් බාහිරින් යමක් හම්බ වෙයිද? කන්නඩි මට්ටමේ. හම්බෙන්නේ නැහැ. අපි මෙතනින් ආයතන තුලින්ම උපද්දවා ගත්ත දෙයක් ආපහු ඒක ස්පර්ශ වෙනකොටම තමන්ම උපද්දවා ගත්ත දේ තමන්ම පරිහරණය කරනවා මිසක දැන් බාහිරින් රූපයක් හම්බ වෙයිද අපිට? ඔන්නෝද? කන්නඩි මට්ටමේ උනොත් මම කියන්නේ හම්බෙන්නේ නැහැ. මේ බලනකොට දැන් දන්නවනේ මෙහි පවුඩර් ගන්න නැහැ. දැන් හොඳට දාන්න. දැන් මෙහි නිසා මේ වෙట్లా තියෙන්නේ. මේක තුවර පස්සේ දානවා. දැන් ඒ වගේ ඔයගොල්ලෝ මේක දිහා බැලුවා. බලනකොට පැවටෙන්නේ නැහැ නේ. අර ගහක විදියට. ඒකට අපි කියව ගන්න. ඇයි අතීත අන්තිමයි කරකවලා දෙන්නේ අනාගත අන්තිමට. ඔන්න ඕකයි වැඩි ගැඹුරු තියෙන්නේ. අතීත අන්තිමයි අනාගතයට කරකවලා දෙන්නේ අනාගතය අන්තිමයි ආපහු අතීතයට කරකවලා දෙන්නේ. ඒකට වර්තමානයේ හිටියොත් ඔය දෙකම නැහැ. දෙන්න. මැදින් විතර. ඒකයි. ඒ කියන්නේ පටිච්ච අන්තිම හුවෙනවා කියන්නේ ඉතත් තුනේ ඔය මුලාවයි පළවෙනි දවසේ නේ දෙවෙනි දවසේ මෙත් නේයි කතා කාලිකවම සංසාරේ වෙලා තින්නේ ඔය වගේ සිද්ධියක්. අවිද්‍යාවෙන් කර්මකප්ප කරන කම්මෝපාදාන වෙලා මෙන්න මේ විදිහට ප්‍රසන්න විඥානය පහළ වෙනවා. ඉතින් මේ විඥානය පහළ වෙන තැනම අවිද්‍යා සංකාර තියෙන නිසා ස්පර්ශාන්තය තියෙනවා ඒක. ඊට පස්සේ ඒකාපව වැඩි දියුණු වෙලා පංච විඥාණයෙන් අනුකරන සකස් වෙන සමුදය තියෙනවා ස්පර්ශ. සමුදය කියන්නේ නව කර්ම. හතර පුරාණ කර්ම. පෙනෙන මට්ටම පොඩි එකනේ මට්ටම පුරාණ කර්ම. ලොකු එකනගේ මට්ටම නව කර්ම. එතකොට විඥානයේ ලොකු පොඩි තියනවද? නැහැ. නැහැ. නව කර්ම පුරාණ කර්ම. එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන්නේ මේක වෙන්නේ එහෙමයි නේද? අපි දැක ගන්න ඕන මේ දර්ශනයේදී ඇස කියන එකක් පෙර නොතිබීමයි හටගන්නේ. ඇස කියන එක තියෙන හැකින් මම රූපයක් බලනවා නෙවෙයි. අන්න එතනයි වැඩි තියෙන්නේ. ඔතන ගැඹුරු තියෙන්නේ. දැන් අපි හිතන්නේ චක්කු පටිච්ච රූපේ චක්කු විඥාන තින්න සංගීත පස්ස වේදනා වේදනා පච්ච කන්නා උපාදාන බව යටි කියන්නේ. ඒ කියන්නේ තියෙන හැකින් රූපයක් බලනවා කියන්නේ අපේ දන්නේ නෑ. ඇහැ උපදින්නේ මොනවානසෙන්ද? රූපේ උපදින්නේ ඒක අනුව. විඥානෙ උපදින්නේ ඒක අනුව. දැන් ඇහැ වෙනම රූපේ වෙනම විඥානෙ වෙනමද? දැන් මම මෙතන තියෙන රූපයක් කරන්නේ පෙන්නන්නේ යන්නේ නේද? දැන් ඒකට සකස් වෙලා තියෙන්නේ නෑ. රූපේ විඥානෙ මම කොතනද සකස් වෙන්නේ? විඥානෙ තුල නේද? විඥානෙ හට ගන්න දැනෙන්නේ මම දකින රූපේ දකින මම එක්කන්නේ. ඔව්. එතකොට දැන් ඒ විඥානෙ සකස් වෙලාද නෑනේ? එහෙනම් ඇහැ සකස් වෙලක් නෑනේ දැන්. එතකොට දැන් ඔයගොල්ලෝ බැලුවොත් තියෙන හැකින් මේ රූපයක් බැලුවොත් මොකද වෙන්නේ? ස්පර්ශන්ත ආවෙනව නේද? අතිසන්ත ආවෙනව නේද? එහෙනම් ඔයගොල්ලෝ දකින්න ඕන ඒ රූපයට සාපේක්ෂව ඇහැ දිනන. ඇහැ කියන එක මලකඳේ තියෙනව නේද? කනත් මලකඳේ තියෙනව නේද? නාසෙත් තියෙනව නේද? මොකද නැත්තේ? විඥානෙ නේද? එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ආයතන ටික විඥාණයට හම්බෙච්ච ටිකක් නේද මේ? ගණන් දෙන්නු නෑ නේද මෙතන? ඒකනේ දිවට කටුකින් යනකට පස්සේ මේ කය වේදනාව අතරන්නේ. නැත්නම් දිවට කටුකින් යනකට පස්සේ රසයක් දැනෙනව නේද? එහෙනම් කය නෙමෙයි තියෙන්නේ. එතකොට හොඳින් තේරුම් ගන්න. ඇහැ කියන එකක් පෙරණ තිබීමයි හටගන්නේ. පෙරණ තිබීම හටගන්නේ තුන තුනේ නේද? කන කියන එකක් පෙරණ තිබීම හටගන්නේ තුන තුනේ නේද? උදාහරණයක් වේදනාව ගන්න චක්කු වික්‍රය අනිදස්සන සෝතම් වික්‍රය අනිදස්සන ගානම් වික්‍රය අනිදස්සන ජීව වික්‍රය අනිදස්සන කාය වික්‍රය අනිදස්සන. ඇස කරන ආදී දෙතරියේ මනස කියනය දකින්න බෑ. ඒ අනිදර්ශන දර්ශනයක් දෙන්න බෑ දකින්න බෑ. පුරාණ කර්මෙන් හටගත්ත ඒ තැනේ තරම නිදුරයි. දැන් අපි තියෙන හැකින් තියෙන රූපයක් බලන්න ගියාම තමයි ඒ වැඩි සිද්ධ වෙන්නේ. වලයතුට දාන්න. එතකොට මේ ඇහැ කියන එක තමයි ස්පර්ශාන්තය. මෙතනම තියෙන වැඩි ඒකට. ඒකට මෙතන දිහෙන වැඩ පිළිවෙල තමයි අර බාහිර රූපයක් ඇතිවීමේදී හේතු නිසා හටගන්නේ. ඒ හේතු නිරෝධයෙන් ඵලයක් නිරෝධයි නේ කියලා එක්තරා මොහොතකට වැටුණොත් අන්න සම්මානයි. හේතුඵල නිරෝධය දැක්කා. ඒ හේතුඵල නිරෝධය දකින්නකොට වදින්නේ භවංග සිතට. භවංග සිතට. භවංග සිතට කියන්නේ අර මතුල දැලවිල ඉවර වෙලා ඉඟට වෙලා ඌ ඉන්නවා මැදට වෙලා. චක්කුදාරයෙන් මේ ස්පර්ශායතනයෙන් අරමුණක් කෙනකොට මකුළු වටාවේ සතිපත් ලැබෙනවා වගේ ඒක දැනගන්නවා භවංග සිත. එතකොට ඔතෙන්ද කියනවා භවංග චලන භවංග උපච්ඡේදක ස්වරවයි. කියන්නේ මෙතන භවංග චලන අවස්ථාව තමයි වෙන්නේ දැන්. ඒතර ගැටීමක් සිද්ධ වෙනවා. නම් කරන්නේ ගැටීමක් සිද්ධ වෙනවා. මොකද මේ ජීවිතේ හටගෙන තියෙන මේ වගේ ආයතන හයක් තියෙන්නේ. මේ ජීවිතේ. ඒක එතන වැරදියි. එතකොට ඒගොල්ලෝ දකින්න ඕන ස්පර්ශ ආයතන හයකම රූපයක් හම්බ වෙන තැනකදී ඇස කියන එකක් පෙර නොතිබීමයි හටගෙන පෙර නොතිබීම හට ගන්නවා එතන තුනේ තෝරන රූපේ කියලා එකක්. ඊට සාපේක්ෂව පෙර නොතිබීම හටගෙන අන්නේ දර්ශනයාව තමයි යම් කිසි සම්බන්ධයක් සම්බන්ධ නිරෝධයක් කියන ධර්මතාවයේ ඉන්නේ දෙමඩක් අපරොත්. ඒකෙන් ඥාන දෙකේ දර්ශනය. සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙනවා. අනිත් පහේට පටිච්චසමුප්පාද හේතු බංගානේ.
එතකොට තමන්ගේම ඡායාවයි මේ දකින්නේ. හරි. ඒ කියන්නේ තමා විසින්ම හදාගන්න එහෙම තමයි. දැන් බල්බ් එක. කියලා ගන්නේ දැන්නේ දැක්කද? එහෙනම් අතීතේ නේද දැන් ඉන්නේ. නේ? අතීතේ. දැන් මෙහෙම දන්නකො. දැන් මෙතන ඉන්නවා සුද්දේ. සිංහ පොඩ්ඩක් හදන්න. ඔයගොල්ලෝ සිංහල නේද දන්නේ? මම කියනවා කාර් පාර කියලා. දැන් සුද්දට ඒ සද්ද එන්නේ නැද්ද? ඔයගොල්ලන්ට ඇහුනේ. දැන් සුද්දට මොකද කියන්නේ? කාර් පාරක් කෙනෙක්. නෑ ඔයගොල්ලන්ට. ඉතින් එකම සද්ද නේ සුද්දට ඇහුනේ කවදාද ඔයගොල්ලන්ට එකම සද්ද නේ. ඔයගොල්ලන්ට සුද්දට පිළිවෙල කාර් පාර. එහෙනම් අතීතේ නේද ඉන්නේ දැන්? ආන්නේ මෙතන ඇවිල්ලා. අතීතෙන් අරගෙන වර්තමානයේ ඉඳලා අනාගතයට තියෙන කම්මාංශය. ඕනේ. ඉතාලියේ කියනවා. කොයි නමි කෙනෙක් කියලා. කොයි තැනකද? අතීතයේ අපි මහදාගත්තේ අපි මහණවනේ. ආන්න බුදුහාමුදුරුවෝ විතරක් දේශනා කරන විමස්මින් යාමනත්තේ කලිබරි. සසයන් සමනකේ ලෝකන්ත පඤ්ඤාපේමි ලෝක සමුදයන්ත පඤ්ඤාපේමි නිරෝධන්ත පඤ්ඤාපේමි නිරෝධ ගාමිනී පරිකරන්ත රෝහිතස්ය පාදමනින් දින ලෝකේ කෙරෙහි දකින්න බෑ. පාදමනින් දින ලෝකේ කෙරෙහි දකින්න බෑ. සංඥා සහිත මනස සහිත විඥාන සහිත මේ බඹයක් වුණ ශරීරයෙන් තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ හතලින්වත් ලෝක නිරෝධ ගාමිනී පටිපදාවක් තමයි. එතකොට දැන් ඔය දර්ශනය ඇත්තටම අවබෝධ වුණොත් තමන් විතරයි නේද? බාහිර ලෝකයක් තියනවාද දැන්? දැන් ඇස් දෙක පියා ගන්නවා මෙතන. පියාගත්තට පස්සේ මුළු ලෝකෙම සිහි කරනවා නම් මොකෙන්ද සිහි කරන්නේ? මොකම මේක බාරයක් නෙවෙයි. විඥානය තුළ මේ දහම් වෙලා තියෙනවා. බලන්න කොච්චර ගැඹුරක් තියෙනවද මේ දහම් කියේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ කොටින්ම කියනවා නම් දැන් මට මේ අවබෝධය ගැන පෙන්නන්න කියන්නේ අර මම යමක් කෑවා. ඔයගොල්ලන් දැන් මේක කියනවා මේ වගේ රසයි. මේ වගේ දෙයක් ඒක ඔයගොල්ලන් සාමාන්‍යයෙන් තේරෙනවා ඉතින් නේ. තේරුණාද ඔයගොල්ලෝ ඒක විතර නෑ. ඔයගොල්ලෝ මේක දැක්කොත් ඉන්නේ නෑ ඒක මොහොතක් ගිහිනවා. ඇයි මොකද මේ කරලා තියෙන්නේ සසර? මම මුලාවන්නේ මම බොරුවක් නේ. මේ දැන් මොකුත් ඕනේ නෑ. මේ දැන් මේක අහදියා බලන්න කොහෙද? ප්‍රේත ලෝකේ කල්ප ගණන් දුක් විඳින පැස්සලා ඉවරයි දැන්. සෙල්ලම් නෑ වෙලි. අන්න එතන සසරේ දකින්නේ. සසරේ දකින්නේ. ඉන්න නැතුවර පිටාරින් මේක කොහොමදායි මාදායි වගේ ඉඳලා මේක උපුට කරගන්න බෑ. මේ සතරදී දැකලා මේ ස්වභාවය දැකලා ඇත්තටම අපි මේ කරන්නේ මොකක්ද කියන එක අපි මේ ලැබිලා ඉන්නේ මායාවක සිහිනයක. ඇත්තටම කියනවා නම් අපි මේ දකින්න සියල්ලම සිහිනයක්. සිහිනයක්ම තමයි. සිහිනෙන් පේන දෙයයි දැන් ඔයගොල්ලන්ට මේ කෙනෙක් හම්බුණා පුද්ගලෙක් හම්බුණා කියන එක අතර කිසිම වෙනසක් නැහැ. ඒක සිහිනයක් මේක. නමුත් මේක සිහිනයක් වුණ දවසට තමයි අපි ලෝකෙ ඉන්නේ. මොකද සිහින වල අනාගත කෙනෙක් පැහැදිලිව දැක්කට පස්සේ දෙන විතර ගන්නන්නේ අන්නේ වගේ කෙනෙක් මම නෑ කිව්වේ. ඉතින් මෙන්න මේ කිය මධ්‍යම ප්‍රතිපදාවට එන්න නම් අපි මෙන්න මේ දර්ශනයම වෙන්න ඕන කියන එකයි මතක් කරේ. මොකද දැන් දර්ශනය තියෙනවාද මොකද? එහෙමනම් අපි දැන් ඇසිදිරි පිටත ඔයගොල්ලන්ගේ ස්පර්ශ ආයතන හයින් ඔයගොල්ලන්ට රූපයක් හම්බ වෙන තැනකදී ඔයගොල්ලෝ රූප ඇතුළට බහැලා මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේක ධාතු කියලා බලනවා වෙනුවට ඔයගොල්ලෝ කළ යුත්තේ කුමක්ද? අපි මේ විදිහට මෙහෙමයි. මේකේ ගියොත් විතරමයි හම්බ වෙන්නේ. දැන් ඔයගොල්ලෝ කොළඹ පැත්තට යන පාරේ යන ගමන් ඔයගොල්ලෝ කියනවා යාපනයේ පැත්තට යවිවා කියලා හම්බ වෙයිද? පාරේ දින කොළඹ පැත්තට හම්බ වෙන්නේ නැහැ නේ. ඒ වගේ මට නිවන ඕන කිය වැරදි පාරේ ගියොත් කවදාවත් තණ්හාව හිතෙන්නේ නැහැ. කියන එකයි උන්ට සිත්යෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකයි මාලිමාවක් පුටුමා කරලා දේශනා කරන්නේ. කවදාවත් පොඩ්ඩක්වත් තමන් අන්තයේ ඉන්නවා නම් දැන් අහුවෙනවා. දැන් අහුවෙනවා. මම ඉන්න පස්සෙන්ද මම ආයුත්තකට දුන්නේ. කොතෙන්ද මම ආයුත්ත කියන එක අහුවෙනවා. අන්න ඒකයි උන් දැක්කේ. ඒ කියන්නේ හිමනම් දැන් අද ඉඳන්වත් ඊළඟ දවසට ඇවිල්ලා මම හම්බ වෙනකොට දැන් මොන හොඳින් අතක තියා ගන්න. මම ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් ඉතින් කොහොමද මේක සිද්ධ වෙන්නේ? කියලා ඔයගොල්ලන්ට දැක්කේ නැති වුණත් අපි බැලිය යුත්තේ මේ විදිහටයි නේද කියන එකවත් දැනගෙනවත් හිටියොත්. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න ගිහිල්ලා මහණෙනි මේ නොදැන යනවට වැඩිය දැනගෙන නොයන කෙනා ශ්‍රේෂ්ඨයි. නොදැන යනවට වැඩිය දැනගෙන නොයන කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා. ඒ කියන්නේ දන්නව යන්න ඕන මාර්ගය. නමුත් එයා ඒ මාර්ගේ යන්නේ නැහැ. දැනගෙන ඉන්නවා. එයා ශ්‍රේෂ්ඨයි. හරියට නොදැන ගිහලා කොහේ ගිහිල්ලා බස් එකකට නැගලා ගිහලා පොළොන්නරු දිහා වැටෙන්නේ. මේගොල්ලෝ යනවා නේද කියලානේ. ඒ වගේ. ඒක නිසා අපි හරියට දැනගන්න ඕනේ මොකද්ද මේ අෂ්ටාංගික මාර්ගය. දැන් කවුරුත් කියන්නේ නැහැ නේ අෂ්ටාංගික මාර්ගය කියලා ඉවරපත් අර වචන ටික කියනවා. කෙරෙන්න ඕනේ මොකද්ද කියන්නේ කවුරුත් කියන්නේ. සම්මා දිට්ඨිය නිකන් දැකීම. සතරසත්‍ය දැකීම. හරි. සම්මා කම්මන්ත.
ආජීව. ඒ වල ලෝකයේ ටික තමයි කියන්නේ ඒගොල්ලෝනේ. එතකොට මේ දර්ශනය මොනෝටින්ද මේ දර්ශනය ගන්න අපි කළ යුත්තේ මේක නේද කියන එක තේරෙනව නේද? ඒ කියන්නේ සම්මා කම්මන්ත ආජීව ආයාම සති සමාධි නම් මේ ටික වැඩින්න නම් අපි ආයුත්තේ මේ මාර්ගයයි. මේ මාර්ගයේ ගියොතින්මයි මේ ටික හම්බ වෙන්නේ. කියන එක අපි දැනගෙනම තිබුණොත් තමයි මේ ගමන යන්නේ. නැත්නම් ඔය ඉල්ල වැටෙන්න කියලා කියන්න බෑ. මොකද එහෙමනම් හරියටම මම ජීසුස්ගේ කියන්නේ ඇත්තටම මහා නිදානයක් වගේ තමයි මම ජීවිතේ කියන්නේ. කිසි කෙනෙකුට කවදාවත් කරන්නේ මොනම දෙයක්වත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔය මොනම දෙයක්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ දර්ශනය ගන්න උත්සාහ කරන්න. මේ දර්ශනය ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මම හැමදාම කරන්නේ බෝලයක් අරගෙන උඩ දාලා ඒ අතින් අල්ලනවා. මොනන්ත පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඥාන. දැන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියලා මුලකට මනෝ විඥානේ අරකට මනෝ කියලා කියනව නේද? ඒ ඇයි ඒ කියන්නේ? දැන් චක්කු පටිච්ච රූපේ චක්කු විඥාන විතරක් එහෙමනේ කියන්නේ. ඇයි ඒක කියන්නේ? ඇහිම හදාගත්ත දෙයක් ආපහු ඇහිම සිහිනව නේද? එහෙනම් අතීතෙන් එදින්නේ. චක්කුම් පටිච්ච රූපේ චක්කු විඥාන. බෝලේ මෙහෙම අල්ලගත්තා උඩ දැම්ම ආපහු ඒ අතින්ම විකාරක් වැදුනානේ. ඒක කලින් අල්ලගත්ත ගමන් ඒ කියන්නේ මම හදාගත්ත දේ මම කනවා. මම හදාගත්තේ මම කරන නමුත් කරන්නේ කොහොමද? මෙයානේ මේ කතා කරන්නේ. මෙයානේ මේ ඉන්නේ. ඒ හරියට තමයි කවරන්නේ. කකුල් දාලා ගන්න වෙනවා වගේ. අයියා මල්ලි දෙන්නනේ. හරි ඒ වගේ තමයි. මෙයාට තමයි කවරන්නේ දැන්. වැඩි. වෙන්දන් මත ඒගොල්ලෝ ඒ ලෝකේ නේ දේවල් කර කර ඉන්නවට වැඩිය. කොච්චර බණ ඇහුවත් කොච්චර ධර්ම දේශනා 100ක් ඇහුවත් කොටලා බිව්වත් ඔක ධර්ම දේශනා ටික අරුද දෙන්නේ නැහැ. අවුරුදු තුනේ නැහැ. ඒක නෙමෙයි. මොනවා කන්නගවට වගේ කළ යුතු දේ හරියට අල්ලගත්තොත් ඔක්කොම අවබෝධ වෙනවා. අත්තරංග පොඩි කැලක් කවුනත්. දැන් ඔයගොල්ලන්ට මම කියන්නේ ගිය දේශනාවේ මම ඔයගොල්ලන්ට කිව්වා ඔය නාම රූප ප්‍රත්‍ය විඥානම් කියන එක දෙන්නා කි ඔයගොල්ලන්ට මම යම් දෙයක් අපිට දෙන්නේ නැහැ මම ඉතින් මේකනේ. එතකොට මහා භූත රූපේ තියෙන තැනට අපි විසින්ම මෙතන ඉස්සෙල්ලාම වෙන්නේ මේක නම. ඒ ටිකක් දැනගන්න. ඒකවත් ඔයගොල්ලන් තේරෙයිද බලන්න අපි දැකිය යුත්තේ මේක නේද කියන්නේ. ඒ කියන්නේ මහා භූත රූපය අවකාශ ධාතු ප්‍රතිපදා තියෙන තැනක අපි ඒකත් අයින් කරලා අපි ගන්න කර්මන ආහාරින් හට ගන්න යුතු ගන්න ඒක සංඥාන රූපේ. ඒ කියන්නේ හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙන ඔයගොල්ලෝ මුලින්ම ගන්න. මේ කය හැදෙන්නේ කර්මන ආහාර නිසා. ඒ ආහාර නැමැති හේතුව නිසා කය නැමැති ඵලය හැදෙනවා. තේරුණාද? එතකොට මේ රූපේ කියන එක සත්‍ය පුද්ගලයේ ඒ කොටස් නෙවෙයි මේ කියන්නේ. එතකොට බක්වාන් කවුරුන්ට කියන්නේ මේවා සත්පුද්ගල කොටස් නෙවෙයි. හරි? ඒ ඒවා නෝකන් නිසා තමයි කිසිම නේද අපේ මේ කොටස් දෙක ඇදලා තියෙන්නේ. එතකොට තව කෙනෙක් මෙහෙම ඉදිරියෙන් බලනකොට පේන්නේ රූපවාහිනියෙන් බලන ෆොටෝ එක. කැලෙන්ඩර් එකේ තියෙන ෆොටෝ එකයි. වර්ණ සටහනක් විතරයි මේ පේන්නේ. සාදුවට උපයත් නෙවෙයි. වර්ණ සටහනක් විතරයි මේක වදින්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඕක හරියට කියනවා නම් බුදු පිළිම දෙකක් මෙහෙම තියෙනවා. ඒ බුදු පිළිම දෙක මෙහෙම තිබ්බට පස්සේ අදන් අපි දෙන්න බලන් ඉන්න එක බුදු පිළිම දෙක මෙහෙම තියෙන බලන් ඉන්නවා වගේ තමයි. ඕක ඇත්තටම කියනවා. ඔන්න ඊට පස්සේ මොකද්ද දන්නේ මෙතන දුර වැඩි වෙන්නේ. ඔතන කියනවා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ස්කන්ධ කියලා නේද? ආහාර ප්‍රත්‍යයෙන්. ඊට පස්සේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා වේදනා සංඥා සංකාර කියන වේදනා සංඥා ටික ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙනවා. රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. මේක ඒ ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙනවා. අනාත්ම ස්කන්ධ ටික ඒකනේ. ප්‍රත්‍ය පුද්ගලේ මේ එක අනාත්ම ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙනවා. නමුත් ස්කන්ධ ටික හැටියට අපි දකින්න නැතුව මේ මිනිස්සේ ඉන්නේ, මේ සත්‍යෙක් නේ, මෙයා හොඳ කෙනෙක් නේ, මෙයා නරක කෙනෙක් නේ කියලා අපේ මනසෙම තුන්වෙනි අපි හදාගන්නවා. අතන ධාතු කියන තැන. ඉතින් අපතන මහා භූතය අවකාශ ධාතු අපරාධන හිතෙන්නේ. අවකාශ ධාතු අපරාධන තියෙන තැනක තමුනාහරි කරනවා විශ්වාසය. ඒ රූප ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අපේ මනසෙන් හදාගන්නේ. එතකොට මේ ස්පර්ශය නිරුද්ධ වුණාම මොකද වෙන්නේ? ස්කන්ධ ටික නිරුද්ධ වෙනවද නැද්ද? ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙනවා නේද? සිතාවනද? අනුපොඩි. ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. නමුත් මේ ස්කන්ධ ටික හැටියට දකින්නේ නැතුව සත්‍යයේනේ පුද්ගලයන්නේ කියලා අපේ මනස තුල හදා ගන්නවා අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන කවුරුද කියලා නේද? මේ සත්‍යයේනේ පුද්ගලයන්නේ කියලා අපි සිතුවිල්ලක් නිමිත්තක් ගන්නවා නේද? ඔය රූපේ දිහා බලලා. අර චිත්‍රය දිහා බලලා මේ කරන්නේ වැඩි නේද? දැන් මොන මොකද වෙන්නේ? ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙනවා. දැන් අපි හදාගත්ත ටික තියෙනවනේ. ඒ නිමිත්ත මනසේ මම හදාගත්තා නේ. දැන් මොකද වෙන්නේ? මේ විදිහට ගියාද? මම මාත්‍ය දිහා බලලා මගේ විතර ගිහිල්ලා දැන් හිතනවා එහෙම මහත් එක්කිනවා නේ මම දැන් බලන්න යනවා කියලා මොකද කරන්නේ? ආපහු වෙනකොට මොකද වෙන්නේ? ඇහැ රූප චක්කු විඥාන හටගන්න දැනක අනාත්ම අර පළවෙනි දවසේ ගත්ත ස්කන්ධ ටිකමයි හටගන්නේ. නමුත් ස්කන්ධ ටික හැටියට දකින්නේ නැහැ. අර අපි පළවෙනි දවසේ ඉඳලා ගත්ත නිමිත්තම මාසේ
කල්පනා කරනවානේ මේ සත්‍යෙන්නේ පුද්ගලයෙක් කියලා. එතකොට මොකද කරන්නේ? අර තමන්ම හදාගත්ත සත්පුද්ගල සංකල්පය අර කබලින්කාර ආහාරයෙන් හදගන්න රූපයට තියලා බලනවා. ආනේ සත්‍යෙන්නේ පුද්ගලයෙක් කියලා දන්නවා. එතකොට බාහිර රූපයත් ඒ විදිහයි ආධ්‍යාත්මික රූපයක් හටගත්තේ ඒ විදිහයි. අන්න ආධ්‍යාත්මික බාහිර දෙන්නේ. තේරෙනවද? අනුපාදාය රූප ජනනය. එතකොට හැමදාම වෙනවා ධනාත්ම ස්කන්ධ පංචකයක් හටගෙන දිගින් යනවා. එතකොට උපාදානස්කන්ධේ කොහෙද කියන්නේ අපිට? පංච උපාදානස්කන්ධයයි දෝෂෙයි. පංචස්කන්ධය දුක්ඛ කියලා නෑනේ කරන්නේ. පංච උපාදානස්කන්ධානි දුක්ඛ තියෙනවා. ස්කන්ධ ටික නැති කරන්න බෑ කෙලෙස් නැති ගන්නවා. ස්කන්ධ ටික නැති වෙන අනුපාදාන කරනවා. මේ ජීවිතේදී අපිට කරන්න වෙන්නේ ක්ලේශ ප්‍රහාණයක් විතරයි. සෝපතිශේෂය. ඒ කියන්නේ ප්‍රතිශේෂයක් රහිතව නිවන් දැක්කා. ප්‍රතිශේෂය ලේසක් මොකද්ද? ස්කන්ධ ටික තියෙනවනේ. කන බොන දෙනවා, ආහාර පාන දෙනවා. නමුත් බාහිර දෙයක් කරන්නේ නැහැ, වැටි හදන්නේ නැහැ. නවකම රැස් වෙන්නේ නැහැ. ඒවට කියනවා ක්‍රියාසි. දැන් තාම දිව නැහැ. සින්ටි ගත්තට පස්සේ කරන දෙයක් හට ගත්තා. ඒක මෙතන දැන් බලන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට බලන්න වෙනවා. දැක්ක කෙනාට බලන්න ඕනේ නැහැ. ඒක දර්ශනයමනේ ජීවිතේ. බලන්න වෙනවා කියන්නේ මාර්ගය තමයි. ඒකට තමයි අර බලන්න වෙන මාර්ගය තමයි කියන්නේ පළවෙනි කතාව වගේ සෝතාපන්න දෙවෙනි කතාව සකදාගාමි තුන්වෙනි කතාව අනාගාමි හරියට උන්වහන්සේට බලන්න දෙන්නේ නැහැ ජීවිතේ නේ ක්‍රියාසික. කන්නාඩි මට්ටමට වෙන්නේ. ඒ කන්නාඩි මට්ටමට එන්නේ හරියට උන්වහන්සේ. ඒක උනන දැන් ඒකන අන්තිමට දැක්කයි ඉන්නේ. ඔව්. දැන් ඉන්න වාක්‍යනේ කියන්නේ. ඒක පරිමේරණෝගේ නැදලි. ඔව්. අපි රහත්ඵලයේ ආවේ මෙහෙමනේ වෙන්නේ. දැන් තවදින් වසා පංචපාදානස්කන්ධය අනිත්‍යය දැක්ක දකින්නවා. ඒක හැකලේ ඉඳන් දැක්කට ඊළඟ චිත්තක්ෂණේ ඉන්නවා තියනවා කියලා සිහිය නැගෙනවා. සම්පූර්ණ නැහැ, සර්ව සම්පූර්ණ නැහැ ඒක. සම්මාදිට්ඨි ප්‍රඥාව කෙනෙක් වැඩි වෙනවා. දැන් සංඝාසිකුවා දැන් ඕක දර්ශනයක් විදිහට සම්මාංශ දකින්නවා. දකින්නවා කියන්නේ මේක දැන් අපි දැන් බලන්නේ මේක ගන්න ඕනේ. නෑ රහතන් වහන්සේලාට දකින්නවත් කරන්නවත් දෙයක් නැහැ. ආසක්ෂේ ඥාන ලැබෙන්නේ තියෙනවා. ඒක ඉන්න දෙයක් නැහැ ඒක. රහතන් වහන්සේට ක්‍රියාසිතනේ හටගන්නේ. දැන් ඔයගොල්ලෝ මේ දර්ශනයේ තුල ඉන්නකොට පළවෙනි වතාව ඔයගොල්ලෝ දැක්කට පස්සේ සම්මාදිට්ඨියටපත් වුණානේ. නමුත් ඒක දැක්කට සර්ව සම්පූර්ණ නැහැ නේ ඔයගොල්ලෝ. ඒකෙන් ඔයගොල්ලන්ට අයින් වෙන්නේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සිලපත කරාම. ඒක කන්‍යා දෙන්නවා. කාම රාග පටිඝ ඔය ටික තියෙනවනේ. ඔව්. ඔය ටික තියෙනවා. ඒකකොට ඔය විදිහටම තමයි ඊළඟ කච්චාන තියෙන්නේ ඔයගොල්ලන්ට. පංච දුක්ඛනාත්මයේ දර්ශනේ පරිසම්මාස මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි දැන් ඕක අපි අතීත රූපයක් වර්තමාන රූපයක් කියලා මේ හේතු නැතුව නිරුද්ධ හේතු නැතුව හතරයි නිරුද්ධුනා කියලා දකින්නවනේ. දැන් ඕක අපි සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න දාලා තියෙනවනේ. සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ අපි දැන් මේක ආයතන හයම. ඔව්. ආයතන හයම ගන්න දැන් මේක දැක්කම අපි හේතු නැතුව දැක්ක මේක දකින්න දැනීම. අපි දැක්ක දැනම අපි මේක අවබෝධ වෙනවා. එතකොට ඊට මෙහා අපි يعني එතනට එන්න කලින් අපි ඕක දිහා බලලා ඕක අර විදිහට හිතනවාද හිතලා පුරුදු කරගන්නවද නැත්නම් ඒක ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඒක කොහොමද කරගන්නව මේක පුරුදු කරන්න දෙයක් වෙන්නේ නැහැ හරියට එකපාරක් අවම වෙනවා නම් එතන ඉස්සරහට දිගට මේක ඉතිරෙනවා ඔව් මෙහෙමයි ඒකම තමයි දකින්න මෙහෙමයි තියෙන්නේ හොඳ දැන් පළවෙනි පාර වදිනකොට ඒක මෙහෙම දෙයක් වෙනවාද දැන් පළවෙනි පාර වදිනකොට දිට්ඨි අනිසය විචිකිච්ඡා අනිසය දෙක තුනම නිකන් උපාදානස්කන්ධ අනිසය කියලා දැක්කම දවසක නමුත් දැක්කට ආපහු ඊළඟ චිත්තක්ෂණේ ඊළඟ ඉතුරු කෙලෙස් ධර්මයන් මේක සම්පූර්ණ වෙලා නැහැ නේද? සම්පූර්ණ ආස්වාක්ෂ ඥාන ලැබෙන්නේ නැහැ. නමුත් ඒකේම දක්ෂින අය ඉන්නවා බාහිර දාර්ශනිකයේ සම්පති යමති වගේ අය හරි. ඒ වගේ අය. මේ දැක්කත් ඒගොල්ලෝ දක්ෂින අර දර්ශනය සම්පූර්ණ වෙලා තමයි නේද? අර සෝවාන් සකදාගාමී කියන්නේ ඔය වචන ටිකක් විතරයි යනවා නේද? ඒවත් වචන ටිකක් විතරයි. නමුත් අර ඒක පිළිවෙල පෙන්වන්නේ නැහැ. ඔය පෙන්වලා තියෙනවා තමයි. ඒවා වචන ටිකක් විතරයි ලෝකෙදී තුල තියෙනවා. රහතන් වහන්සේ කියන්නේ ලෝකෙදී තියෙන වචනයක් විතරයි. රහතන් වහන්සේ නැහැ. බලන්නේ කෙනාට තමයි තේරෙන්නේ අන්න රහතන් වහන්සේ වඩිනවා අන්න වහන්සේ වඩිනවා කියලා. නමුත් රහතන් වහන්සේට එහෙම දෙයක් තේරෙන්නේ නැහැ ඒක. තමන් ඉන්නවද කියලා දැනෙන්නේ නැහැ රහතන් කෙනෙක්. නමුත් දැන් ඔයගොල්ලන්ට පළවෙනි වාර මේ දර්ශනයෙන් දැකලා සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ සෝතාපන්න පුද්ගලයාට ධර්ම සඳහන් වෙන කියන්නේ දවල්ක් නෑ නැති බව නැත්නම් ආදියන් තිබෙන්නේ. මේ කියලා තියෙන්නේ ජීවිත හතක් කියන එකම නෙමෙයි. මම තේරුණා. සම්මත වශයෙන් ගත්තට පස්සේ ජීවිත හතක් වෙනස් පුළුවන්. විසකවලාට වගේ. ඒක බව කියන්නේ මොකද්ද? භවයක් කියන්නේ මේක සිටිවිල්ලන්නේ. එතකොට දැන් මහත්ය මේ දර්ශනයේ එක චිත්තක්ෂණයෙම මහත්ය ප්‍රඥාව තිබුණා නම් දාර්ශනික මාරතනාන්තයේ දිවගේ දිත්තේ දිත්ත මත්තම් සිතේ දින මත්තම් කියනකොට මහත්ය දැක්කොත් ඉතින් අර මේ දර්ශනයේ ගන්න සම්පූර්ණයෙන්ම හේතු ප්‍රතිරෝධය දැක්ක ස්පර්ශයම නිරෝධය දැක්ක. එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි රූපාවචර මට්ටමක් කරා නම් ස්පර්ශ ආයතන 6න් 3ක් කරගන්න. රූප උදාහරණයක් මාරතනාන්තයේ මේ දැක්කනේ දිත්තේ දිත්ත මත්තම් සිතේ දින මත්තම් කියන ගුණට ඒක දෙන්නේ නැහැ නේ. ඒක විදාන චීජ මහරතනහන්සේ කියන්නේ ශනිජී කියන්නේ ඉතන විතරක් ගොයන් වික්‍රේ මොසාකාරනම් විකුණන් කියන හිත අඳුරක් දෙන්න හම්බුනේ නැහැ නේ.
නේ ගොඩනැගලා මම ඊටපත් උනානේ. ඉතින් ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මහා මගේ ශාසනයේ වහා සිනහ අවබෝධ කරගන්නා කරක්කම දෙන තමයි ඊට පස්සේ මේ හිතෙන් දැන් අපි ආට ආමන්ත්‍රණය ගන්න තමයි ධාත්මනේ කියන සිදුසු මහා පුරුෂයා කියන සිදුසු රහතන්වහන්සේ කියන සිදුසු. ඒකට දාර්ශනික මහරහතන් වහන්සේ සතර සෑහෙන මේක දිනු කරගත්තා. කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොට ගලකට නැගලා ඉන්නමග තල්ලු කරා. ගාමිනාසර 6 නම. ඔය ධම්මමාල බුද්ධාංගෝ කුසාති ඔය ගාමිනාසර 6 නමක් හිටියා. ඒකට පුස්තකවල දැසත් බුද්ධ කෙනෙක් බාහිර. ඉතින් දෙන්නේ පින්නම් පාලා කෙනෙක් බහලෝ බුදුමා දින බහලෝ විදිහට ආව තමයි මාගේ දෙන්න දුන්නේ. බුදුහාමුදුරුවෝ ගැන කිව්වා. ඉතින් හරි මේ විදිහේ අදිෂ්ඨානය නිසා තමයි මේ විදිහට දැක්කේ. යාර වහා ආවොත්. දැන් බලන්න දෙවිත් මත්තන් තෝගල දන්නේ. සුතුමුතේ ඉන්නේ තුවද දුන්න කියන්නේ. ඒක ඔයගලන්ට දෙනවා මොකද්ද? අර අමුතු කරේ පිළිනවා වගේ පිළිබල ගන්න දින්දර හදගන්නවා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ ලිටවුල වල බත් වල කන්න දීලා ගියා. රතන් හතරක් හිටියා. මොන කෙනෙකුට බත් වල ගන්න පුළුවන් අද නැහැ. අද ඒක රහින අලුතෝනේ. අද ඉතින් පිළිබල ගන්න වෙලා තියෙනවා. අද අපි තේරිච්ච ටිකක් කොහොමද? ඒක ඔක්කොම තේරිලා තියෙනවා. අවුරුදු 7 සෙමිකලට සෝපා කලාට දකින්න පුළුවන් ගානක් එන්නේ. ඒක ගන්න. ඉන්සාන ඉස්පාලේ ඉන්නේ එහෙල අද්භූත ඉතින් කිසිම දෙයක් නැහැ එතන. ඔව් සම්ද්‍යා වුණා කියලා මෙහෙමයිනේ. මේ කම්බිරේට දැන් සද්ද කම්පණය ඇහෙනකොට එතන අපි නම් කිරීමක් වෙනවනේ. දැන් අර සුද්දට මේ මොකද සාරකාර කියනකොට අපි ඒක කතරම්බරේ යන්නේ යනවා. දැන් ඔයගොල්ලන්ට කියනකොට ඔයගොල්ලන්ට සාරකාරක් තියෙනවනේ. සුද්දට ඒක ගන්න නැහැ නේ. ඒක සුද්දයි ඉදිරියට අපි මොනවද බයින ඔක්කොම හොඳ තමයි. එයා හිනාවේ ඉඳි ගන්න නැහැ නේ. කම්බිරේට වැඩි ඉන්නේ සත්තුන්කනේ. ඔය විදිහට යන්න පුළුවන්. ඔය විදිහට සාකච්ඡා කරනකොට පුළුවන් මේක නෙමෙයි. ඒක කරගන්න දාන්න අපිට ධාතු වශයෙන් මෙනෙහි කරනකොට එතකොට අපිට රූපය අරගන්න වෙනවනේ. මේ මූලික පිළිපද අඩා ගන්න. ඒ පොත්ත කරගන්න. ධාතුව නෙවෙයි ඒගොල්ලෝ බැඳින්නේ බදාරිය දෙන්නේ. නමුත් ධාතුවක් අන්තිමට නිරුද්ධ වෙනවා. දැන් අපි රූපය දිහා බලනකොට මේක පටවිය ආපෝ තේජෝ මම පටවියටයි බැඳින්නේ මම තේජෝ ධාතුවටයි බැඳින්නේ කියලා එහෙම බැඳින්නේ නැහැ නේ කවුද? එහෙම බැඳින්නේ නැහැ නේ. නෝ බැඳින්නේ රූපෙන්නේ. මම සෙක් සප්තේ පුද්ගලෙක් බල්ලෙක් කියලා බැඳිනවනේ. අර විදිහට යනකොට සෑහෙන කෙලෙසක් ඇතින් අතහැරෙනවා. නමුත් දැන් මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ගෙඩිය පිටින්ම අහුවෙනවා. ඒ කියන්නේ වෙන පින්මක් කියන්නේ එතන අහුවුණොත් අර ඔක්කොම අහුවෙනවා. ඔක්කොම අහුවෙනවා. ඒක තියෙන්නේ. අර අනිත් සේරම අපේන රූපය, ශබ්දේ, ඒ කියන ආයතන හයම ස්පර්ශ කරන්නේ. දැන් මෙහෙම ධාතු බලන්න තියෙනවා. ඒ කියන්නේ මේක දැන් බලනවා උපාදාය කියන ටෝච් එක කියන්නේ. මේ මැල්ලුවට පස්සේ අහුවෙන්නේ මොකද ධාතුවනේ. ටෝච් එක කියන්නේ චිත්ත රූපයන්නේ, මනෝ රූපයන්නේ, සිතිවිල්ලන්නේ. මේක පොඩිකරුට කියනවා මම නිදුව කියලා. ඒකට එයා ඒක ඒ විදිහට ගන්නෝනේ. එතකොට මේක ඇල්ලුවට පස්සේ අහුවෙන්නේ මොකද්ද? ධාතුවනේ. ඒකට ටෝච් එක කොහෙද තියෙන්නේ හිතේනේ. ඒක සිතිවිල්ලන්නේ. නමුත් අපි බැඳෙන්නේ ධාතුවටද සිතිවිල්ලකට උපාදාය විදිහට. උපාදාය. මේ උපාදාය රූපේ තමයි කන්නාදී කියන ඡායාව. එතකොට නමුත් දැන් මෙතන ධාතුවක් බලන්න ඉන්නව නේද? එතන දිහෙනවා. ඉතින් එතන දිහෙනවා විදිහට ඇවිල්ලි කරලා දර්ශනීය ලක්ෂණ ගමන් හේතු ගන්නකොට ධාතුවක් දිහෙනවා. මොකද ධාතු කියන එකක් නාම රූප. මනසෙන් ධාතු. මොකද ධාතු කියන එක ගන්නවනේ විඥාන ධාතුවට. විඥාන ධාතුව. බෑ ධාතු තේින්නේ නැහැ. මහ භූතෝ තේින්නේ නැහැ. අහුවෙන ස්වභාවය විතරයි. ඒතරම් ගන්න මොනවද කියන්නේ කදිනේ රූපේ මොනවද? රූපේ කාලගාලා කියන්නේ. හරියට කියවනම් නැගි නවල පෙන්නනවා මේක. ඒකනේ පුරා ගන්න දෝෂ කියලා රහත් තුනක් ඒ විදිහටම පේනවා. ඒක වළක්වන්න බෑ. නමුත් කෙලෙස් විතරයි යන්නේ. ඒක රූපේ ඒ විදිහටම බහින්නේ. ඒක ඉතින් පුරාණ කර්මෙන් හරකට මේක තියෙනවා. අර කර්මෙන් කරයි. එතකොට ඔක පෙන්නේ මේ පැත්ත කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඔක කන්නාඩිය දාගන්නකොට. දැන් මේ ටෝච් එක කලි පාටින්නේ දැන් පේන්නේ මොකද? දැන් මම මේකට දානවා කහ පාට කන්නාඩිය මේ පැත්තට. නේ? කහ පාට කන්නාඩිය දාගෙන මේක දිහා බලනවා. එතකොට ටෝච් එක පේන්නේ කොහොමද? කහ පාට නේද? විඥානය කියන්නේ කොහොමද? කහ පාටයි කියන්නේ. එතකොට ඔක ගලවනවා. කවුරුහරි රතු පාට එකක් දානවා. එතකොට ටෝච් එක පේන්නේ කොහොමද? එතකොට විඥාණයෙන් දැනගන්න ලැබෙන්නේ ඒ විදිහටනේ. එහෙනම් මෙතනින් දෙන විදිහට නේද විඥානය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් විඥානය කෙනෙක් වෙන්නේ. එහෙනම් විඥානය හරගන්න මම හරගන්නේ. තේරුම් ගන්න දැන්. මම කියනවා. අන්නේ වගේ දර්ශන වලින් ඔයගොල්ලෝ දිගටම ආවනම් කියනකොට ඔයගොල්ලන්ට එක්සෙන් තේරෙන්නේ. රූප චක්කුවිඥාන. ඔය තුන් දෙනා විතරක් අසරයි ස්පර්ශයෙන් විඥානයක් ඇති වෙන තැනේදී මම කටගන්නේ.
විඥානය නැත්තම් මම ඉන්නවා. එහෙනම් අර කණ්ණාඩි ටික දාගෙන බලන්න. කණ්ණාඩි පාක් විතර ගෙනල්ලා ගන්න දීලා. නේ? මම කිව්වා මේකට කහපාට කණ්ණාඩියක් දාලා බලනවා. එතකොට ටෝච් එක පේනකොට කහපාටේ දෙන්නේ. ඒක ගලවලා රතු පාට එකක් දානවා. එතකොට විඥානය කියලා රතු පාට ටෝච් එකක් තියෙනවා. එතකොට විඥානයනේ මම ඉන්නේ. නේ? එතකොට කණ්ණාඩියේ මේ දෝෂේ විඥානයේ දෝෂේ. විඥානයේ. විඥානයේ? දැන් කණ්ණාඩි කහපාට වයින්නේ. ඉතින් දැන් මොනේ කිනවද එහෙනම් මෙතන? ඉතින් විඥානයේ කියලා ටිකක් කහපාට ටෝච් එකක් කියන එක දාලා රතු පාට ටෝච් එකක් දානවා කණ්ණාඩි. ඒක කොල්පාට කණ්ණාඩි දාලා කොල්පාට ටෝච් එකක් කියන. ඉතින් විඥානයේ මම ඉන්නේ. මම කිනවද? ඒක උතන තේරෙන්නේ මෙතන සත්‍ය පුදුලි නැහැ කියන්නේ. තුන්චි දෙයයි කියන පොඩි තනින් අල්ල ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න දෙනකොට ටැග්ගේට වැටෙන්න ඕනේ කියලා එලා තියෙනවා. යන් විඥානය හට ගන්න තැනේදී මම දකින රූපයක් රූපේ දකින මම එක් හට ගන්නවා. එතකොට මේ විඥානය නිරුද්ධ වෙන දැනෙන්නේ මොකද වෙන්නේ? දැන් මේ ෆෝන් එක දිහා දකිනකොට මම දකින ෆෝන් එක දකින මම. නේ? එහෙම නැත්නම් කණෙන් හරි නාසයෙන් හරි දිවෙන් හරි ශරීරයෙන් හරි මනසෙන් හරි. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම හොඳ සමාධියකින් යුතුව ඔය ටික ඔප්පු කරගන්න ඕනේ. අපි මේ ලෝකේ මොනම දෙයක් හරි කතා කරනවා නම් දැකපු දෙයක් ගැන කතා කරනවා. අහපු දෙයක් ගැන කතා කරනවා. සුවඳක් දැනෙච්ච දෙයක් ගැන කතා කරනවා. කාපු දෙයක් ගැන කතා කරනවා. හිතපු දෙයක් ගැන කතා කරනවා. ඔය ස්පර්ශ ආයතන හයෙන් තොරව අපිට කතා කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ලෝකේ කොතනද තියෙන්නේ? ඔය තුන නෙවෙයි. එහෙනම් දැන් අහින් මේ රූපේ බලනකොට මම ඔය පැත්තෙන් බලන්න. හරිද? ඔය පැත්තෙන් බලන මම. ඔය පැත්තෙන් බලන්න මේ පැත්තෙන් මොකද බලන දේ. නේ? මම දකින්න රූපේ දකින්න මම. මෙතන බාහිර රූපයක් ඇති බවට හම්බ වෙනවා. ඒ රූපේ දකින්න මම යවතන බවට හම්බ වෙනවා. දැන් එතන ලෝකෙ තියෙන දැන්ද? ඔන්න දැන් පංච උපාදානස්කන්ධ ලෝකෙ මෙතනයි හටගෙන තියෙන්නේ. ඔන්න අදින් ප්‍රඥාවෙන් දරගන්න. මම දකින්න රූපේ දකින්න මම. ඒ කියන්නේ මේ බාහිර ෆෝන් එක නැමැති රූපය තියෙනවා. ඒක දකින්න මමයක් එතන ඉන්නවා. මමත් ඉන්නවා. හරි? දැන් එතකොට මම පෙන්වන්න හදන්නේ ඊළඟ දෙය. ඒක දකින්න මමයා ඉන්නවද ඒක? නෑ නේද? රූපයක් නෑ නේද? විඥානයක් නෑ නේද? ඔන්න මොකද්ද වෙන්නේ? මෙතන මේක හටගත්ත තැනේදී මම හටගත්තා. ඊට පස්සේ මේ ටෝච් එක දිහා බලනකොට මොකද වෙන්නේ? ස්පර්ශය නිරෝධයි, වේදනා සංඥා චේතනා විඥාන ඔක්කොම නිරුද්ධයි නේද? දැන් ටෝච් එක දකින්නෙත් කවුද? මම දෙන්නේද? මම නෑ නේද? මම දකින්නේ. අනිත් ඒ නේද? දැන් විඥානය නේද? මම දකින්න ටෝච් එක දකින්න මම කරන්නේ. දැන් ආපහු මේක බලනකොට මොකද වෙන්නේ? ස්පර්ශය වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනවා, සංඥා වෙනස් වෙනවා, චේතනාව වෙනස් වෙනවා. කොටින්ම කියනවා විඥානය වෙනස්. එහෙනම් විඥානයක් හටගන්න තැනේදී නෙවෙයිද මම යන්නේ? දැන් ඔය විදිහට බලනකොට මේකත් නෝ දැන් මම කීදෙනෙක් කියනවා අවුරුදු 100ක් විතර ජීවත් වෙන්නේ. කීපාරකට මැරෙනවා. අන්න බුදුහාමුදුරේ දේශනා කරනවා නම් මොකක්ද සංසාරෝ පුබ්බා කොටින කන්නායි. අවිජ්ජා නිවරණාන තණ්හා සංයෝජනාන සම්භාවිත සංසාරිතම් මමන්දියතුමා. මායනි ඉපදෙමින් මැරෙමින් ඔන්න ඔය මම නේද බුදුහාමුදුරේ ගාම්භීරව ප්‍රකාශ කරන්නේ. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන සත්‍යය මුල් කෙලවරක් මොනවද? කාය සංස්කාරයක් මෙතන ආශාද ප්‍රසාරයක් ඔය එකම නිරුද්ධ වෙනවා. කයත් ඔය එකම නිරුද්ධ වෙනවා. හිතත් ඔය එකම ඇති වෙමින් නැති වෙමින් යනවා. එතකොට දැන් තියෙනවා කියන්න බෑ. නැහැ කියන්නත් බෑ. ඇත කිව්වොත් අන්තයක් නැත කිව්වොත් අන්තයක්. මේ ඇති විට මේ නැති විට මේ නෙවෙයි. ඔන්න දර්ශනය. එහෙනම් විඥාණය මමද මගේද? අන්න ඒකයි අනිච්චලද. විඥාණය හටගත්තේ නැත්නම් මමෙක් නැත. එහෙමනම් විඥාණය මමද මගේද? දැන් බලන්න මයික පාටම පෙන්නනවා කියන දේ නැත්නම් මිනිස්සුන් මල් කුඩි කියන්නේ. දැන් ඔකට විඥාණය තිබ්බද නැහැ නේ? දැන් ඔක දකින්න කොට හිතනවා නේද? මේ පැත්තෙන් බලන මමත් ඉන්නවා. අර පැත්තෙන් දකින්න රූපෙත් තියෙනවා. දැන් ඔය ඉස්සෙල්ලා මේ පැත්තෙන් බලන මම හිතියද අරක? දකින්නේ නෑනේ. අරකට තිබ්බද නෑනේ. විඥානෙ තිබුණේ නෑනේ. එහෙනම් දැන් නේද හේතුන් ප්‍රතිසංයුතන් හේතු බං ගන්න විදියුනේ. අන්න දැක්කද? අවිස් කරගන්න බලන්න. අල්ලජ හිතනවා දැන් බහැලා ඉවර වෙලා ගිනි වලටම බහැලා ඉවර වෙලා එක්කෙනෙක් අල්ලගෙන ඉන්නවා. එක්කෙනෙක් අල්ලලා රත්තරන් බලන්න. දෙන්නම මොකද කියන්නේ? ලෝකෙට තියෙන රූපේට විදර්ශනා වර්ණ එකට කියන්නේ සාසපඥාන. තියෙන රූපේට විදර්ශනා වර්ණ කියන්නේ සාසපඥා. ඒක ලෝකේ තියෙන ප්‍රඥාව එකට කියන්නේ. තියෙන රූපේ වේතන විද්‍යාව තියෙනවා. ඒක අනිවාර්යයි. තියෙන රූපේ බලන්න. ඉතින් අහුවෙලා ඉවරයි. දිනකට බහැලා මොනවද වැඩි කරන්නේ? තියෙන රූපේට බහැලා. ඒකට තමයි විද්‍යාව තියෙන්නේ. ඒ බලන්න ඕන කොයි කොච්චර වටේ කරන්න ගියවත් තරන්තේ මැජ්ජෙන් දෙලා වෙන්නේ. දැන් මේ දර්ශනය තුළ හිතුවා. ඉතින් වර්තමානයේ හැමතැනම වර්තමානයි. ඕන දෙයක් කරන්න පුළුවන්.
පොඩි ළමයෙකුට ආදරේ කියන්න පුළුවන් සලකන්න පුළුවන් කන්නාඩි වලට දෙවි ගන්න බැයිද මුළු ගන්න බැරිද කවුද ගන්න පුළුවන් සෙට් එකක් ගන්න පුළුවන් නම් කන්නාඩි නම් ගතිය තියෙන නිමිති නෑ නේද දැන් මාතේ ආපහු වෙනකොට මේ කන්නාඩි ඡායාවක් හොයාගෙන ඉන්නේ නේද දන්නවා මේ අත ලඟුනේ ටිකකට ගන්නවා දැන් අතීතය අනාගතය තියෙනවද වර්තමානයේම නෙවෙයි දැන් වෙලා ඉන්නේ ඒකට අන්න තාම ජීවිතය අලුතෙන්ම නේද ඒකට අලුත් ඒක මැරෙන්න දෙයක් තියෙනවද කන්නාඩි රාමරුම එහෙමනම් කන්නාඩිය මත්තමට මේ ස්පර්ශ ආයතන හයම යම් දවසක ආවොත් අන්නේ දාට කියන්නේ සෝපර දෙන්නේ එතකොට ඉතින් ආයේ ලෝක කතාවල් විරෝධ කතාවල් ඒ දුක් නෑ තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් තමන්ගේම කියන්නේ මේ ඇතිලා නැතිලා යන චිත්තක්ෂණයන් තුන තමන්ටම දැකලා ඉවරලා පේන්නේ ඉස්සර වෙලා තමන්ගේ මනස දැක්ක බලලා තමන් දකිනවා තේරුණාට පස්සේ තමන් කරට බලනවා ඒ කියන්නේ කායික කන්දයන් මම දර්ශනේ දැක්කට මම මේ බව නිරෝධය කරාද මොකද මේක ඇත්තටම සෝතාපන්න වුණාද මම සකදාගන්න මේ කිසිම සැකයක් නෑ දැන් මේක කොච්චර මම දකින්න තියෙනවා කිසිම සැකයක් නෑ අර දබදායනවා තමන්ටම තේරෙනවා දැන් මේකට ඇයි ඉතින් අර මජ්ජේ කියන්නේ ඒකනේ බාලිමායෙන් බලනවා වගේ තමන්ටම නෑ හොඳට තේරෙන මෙච්චර මෙහෙමයි මෙච්චර අංක ගන්නවා මේකට ඇයි ඉතින් දැන් යනකොට හරියන්නේ නෑ වැරදි මේ අර විදිහට හොඳට තේරෙනවා දකින්න කෙරෙන්නේ දැකට පස්සේ තියානේ පෙරණ තිබීමකට ගත්තා ඒක නෙතුනේ මේ පෙරණ තිබීම හටගන්න එක මම හදාගත්ත දේවල් මම දීපා කරනවා මනංච පටිච්චෝපපජි මනෝ විඥාන බෝල ගත්තා උඩ ගන්න අපේ වෙන්නේ චක්කු පරිච්ඡේදයේ චක්කු විඥාන ඒකත් තමයි ඒ කියන්නේ මෙතනින් හදාගත්ත දේ මෙතනින් දීපා හොඳ මේ හම්බුනේ දැන් දැක්කේද නෑනේ හම්බුනේ කියලා හම්බුනේ අතීතේ නේද එහෙනම් දැන් මේක තියෙනවා කියලා ගත්තත් අතීතේ නේද අල්ලගෙන තියෙන්නේ ඒකම නේද අනාගතේට යන්නේ අන්න දකින්න තිබුණේ දැක්කට පස්සේ තියෙන්නේ කන්නඩි මට්ටමට අතීතේ අකුංචි කරන මට්ටමේ විඥානතේ තියෙනවා ඒක සම්පූර්ණ අතීතම් තියෙනවා ඔක්කොම අතීතේ තියෙනවා නැත්නම් දුක්ගිරමිය වර්තුනේ දැන් නම් තේරුණා ඔය අනවශ්‍ය දේවල් ඉගෙන ගන්න යන්න එපා ඉන්න තියෙන ඒගොල්ලන්ට මොනවද දකින්න තියා මේ මොනවද කරගන්න හම්බුනේ අපි දැන් ඉගෙන ගන්න යන්නත් එක මුකුත් ඉගෙන ගන්න යන්න ඕනේ එක තැනකින් අවුල වැඩි කියලා තමයි ඔන්න දැන් මේ කිව්වේ ඔන්න දැන් මේ කිව්වේ එකම තැනකින් අවුල එකක් තමයි දැන් තියෙන්නේ දැන් අපි කරන්න ඕන මොකද්ද උදේ තිබුණ තියෙන බලන්නේ ඒක නේ උදේ කියන්නේ ඕකනේ ස්කන්ධ උදේ දකින්න කියන්නේ ඒක දකින්න එක තමයි කියන්නේ අර උදේ දකින්න යන මාර්ගයේ ගිහිල්ලා තමයි කියන්නේ අපි කියන්නේ මොකද බංගා බංගනානේ කියන්නේ මේක සුතමේ ඥානෙ චින්තාමේ ඥානෙ ප්‍රඥාමේ මේක දකින්නවා කියන්නේ එහෙම යනකොට තමයි ඉන්ද්‍රියයන් යන්ට කරන්නේ වෙල්ල සද්දා විරිය සති සමාධි කියන ඉන්ද්‍රියයන් වැඩිනවා ඊට පස්සේ සති කියන අවස්ථාව ආවට පස්සේ තමයි දෙලෙ දර්ශනේ දකින්නේ මේ දර්ශනේ දකින්නේ ඉතින් ඔය දර්ශනේ දකින්න කියලා මේ දැන් අහලා ගිහලා ආපහු ලබන මාසයේ ඉඳලා අහනකොට හරියන්නේ නැහැ විදා ගන්න ගියා සී කරනවා නිකන් මේ වෙලාවෙ සී කරනවා වැඩක් කරන වෙලාවෙ සී කරනවා ඒ කියන්නේ ප්‍රඥාව කියන එක අරගෙන බලන්න වෙනවා ඒකයි තියෙන ප්‍රඥාව කියන එක ඉදීන දෙයක් නෙමෙයි ඉතේ එන දේවල් තියෙනවා සතර හුරු කරපුවාට ඒක සතර හුරු බර්බායිදා ජීවියා ඒකට සම්පූර්ණ යන්නේ ඒක සතර හුරු කරන්නේ දර්ශනේ වහාශනෙන් අවබෝධ වෙනවා යමක් කිව්වොත් මේක නෙමෙයි ये सफर हुई कर लेती है बोलो अरे ये नहीं आप करती नहीं कसम डिबेट में मतलब नहीं नमक දැන් එහෙම දෙයක් තියෙනවා නේද දැන් ඔයගොල්ලෝ අපිට බුද්ධාසන වල දහම අහලා හුරු අය ඉන්න තමයි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ නමුත් දැන් ඔයගොල්ලෝ මේ ටැග් එකම ඕපන් කරගත්තොත් අර රේඩියෝ එක ඕපන් කරා වගේ අර ටික වදින්නේ ඔක්කොම එතෙන්ද නේ දැන් ඔයගොල්ලෝ පුළුවන් නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන් මම කරන්න කියන එක නෙමෙයි කියන්නේ සතියක් දෙකක් විතර වගේ ඇවිල්ලා ගල්ලෙන් වලට වෙලා තනියම එක්කෙනා පිටසක් නැතුව එක්කෙනා සුභාමාසෝත්යක් අරගෙන දෙන්නා කාලේ ඉන්නක බලන්න ඉන්නත් කියලා අපි ගන්න හරි තේරෙයි ඉඳපුව කල්පනාවේ ඒක සංසිඳේ මේ ජීවිත ආකාරයේ තියෙන බුද්ධ කලාවේ තියෙන අන්න එතකොට ඔයගොල්ලන්ට අර අතීත බුද්ධ ශාසනය බුදු කරලා වදිනවා ඒ දේලා චංගුවට වදිනවා දැන් තාම තියෙන්නේ ගොර ගානේ කද්ද තියෙන්නේ හරියට කියනවා ලෝකේ සමසුද්ධියක් තියෙනවා මේකෙන් දැන් පොඩ්ඩක් වදිනවා නමුත් ටික නෑ එකක් තාම channel වල තේරෙ අහුන්නේ නැහැ තාමනේ තාම ලයින් එක හරියට අහුන්නේ නැහැ ඉතින් ලයින් එක අල්ල ගන්න නම් ඒකේ මාර්ගය යනවා ටිකට කොහොමද මේ කියන්නේ කොහොමද මේ කියන්නේ ඒක තමයි උදින් අරගෙන තහුරු ගවා යනවා එහෙම නැත්නම් පාටම මේ කොහොමද ගිඩි මකන්න බෑ ඒක පාටම වශයෙන් එහෙම කිසිම අර කුකුටක් නාස් ඉදලා බුද්ධ උත්පාද කාලේ ඒකෝ සසරින් ගන්න ආපු පිළිස දැන් ඉන්න පුසල් කොහොමද මම සිද්ධ කරන හදෙත් එක්කනේ ඉන්න පිළිස ඉතින් ඒක තේජිතේ මේ ජීවිතේදී නැත්තටම කර යුත්තේ මොකද්ද අපි ආයුත්තේ මොකද්ද ප්‍රවෘත්තිය මොකද්ද කියන එක දැනගෙන ඉඳිද්දී මම කියන්නේ ගියේ නැති නම් කමන්නේ මම දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන දෙයක් තමයි දේශනාවත් යන්න ඕන ගමන දැනගෙන පාරක් දැනගෙන
නොයන කෙනා ශ්‍රේෂ්ඨයි නොදැන යනවාද වැඩි. කොහේ යනවාද කියලා භාවනා කරනවා, සිල් ගන්නවා, සමාධි වඩනවා කිසි දෙයක් දන්නේ නැතුව. එයාට වැඩි ඔක්කොම දැනගෙන යන්නේ නැතුව ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි. හරියට ගිහිල්ලා කොහේ යටින් ගන්න. අරුතාවතර දක්මුල ගිහිල්ලා කල්ප ගන්නවක් ඇතිනේ පුවා. ඒ දැනගෙන නෙවෙයි නේද? ඔයා දැනගෙන ඉන්නකොට යන්නේ නැහැ. ඊට පස්සේ දෙවියන්ට හරි දකින්න. ඒකේ දඟලන්නේ. ඒක නිසා දැනගෙන කරවති. කබරාග නිකන් ගියත් අතරමඟනේ. ඒ නිසා අපි දැනගන්නවා කියලා ඉතින් මොකද